ජාතික ණයසිරිකු ආයතනය මැදිහත් වෙලා මෙතනදී ඔයාලට ණය ලබා දීම සිද්ධ කරනවා. කිව්වොත් අපි අප වෙනවා බැංකුවට. ඒ අදාළ බැංකුව අපි කියමු වාණිජ්‍ය බැංකුවක් ඔහුගේ ගනුදෙනුකාර බැංකුව හැටියට ඒ ගනුදෙනුකරු ගිහිල්ලා කතා කරපුවාම බැංකුව ඒ ව්‍යාපෘතිය හොඳ නම් වගේ ආදායම් තත්ත්වය හොඳයි, ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ පැත්ත බලලා එකම ප්‍රශ්නේ බැංකුවට තියෙන්නේ මේකට අර ගතානුගතික අපකරය නැතිකම, ටැන්ජිබල් අපි කියනවා ඉඩමාග අපකරුවෙක් මේ දෙයක් නැතිකම නම් තියෙන ප්‍රශ්නේ. බැංකුවට පුළුවන් වෙන්න ඕන බැංකුව ඒ තීරණය අරගෙන ණය මුදල නොමත කරලා අපිට යොමු කරන්න අපේ අපකරය ලබා ගැනීමට. ඇත්තටම ගනුදෙනුකරුට අපිත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වීමක් එහෙම අවශ්‍ය නැහැ. අපිත් බැංකුවත් අතර මේ බැංකුව විසින් ඔයාලගේ ඩීටේල්ස් NCGI එකට එවනවා. බැංකුව මෙතනදී ඇසෙස් කරලා එවන හින්දා 13 යුක්ත NCGI කණ්ඩායම එකතු වෙලා අදාළ විස්තර අධීක්ෂණය කරලා ලින්නායකවලට යටත්ව බලලා ඔයාලගේ ණය පහසුකම ලබා දෙනවා. ස්පීඩ් ඩ්‍රාෆ්ට් ගැනත් මට මෙතනදී කතා කරන්න හිතුණා. ඉතා ඉක්මනින්ම අපකරුව නැතුව ලේසියෙන්ම ගන්න පුළුවන් ලෝන් එකක් තමයි මේක. මේක ගැන මේ වෙද්දි ගොඩක් අය දැනුවත්. ඒක හින්දා මට හිතුණා මෙතනදී ඔයාලට මේකෙදි ඔයාලට හැදෙන පොලි අනුපාත සම්බන්ධයෙන් කතා කරන්න. සාමාන්‍ය ලීස් එකක් ගන්නවට වඩා පොලි අනුපාතිකය ගොඩක්ම වැඩි. සාමාන්‍යයෙන් ගත්තාම 15%ක් 25ක් අතර පොලි අනුපාතයක් ඔයාට හැදෙනවා. ඔයා හිතන්නකෝ ඔයා රුපියල් ලක්ෂ 10ක් මෙතනදී රවන්න එක ගත්තා කියලා. එතකොට 15% ගානේ අවුරුද්දකට වඩා ලක්ෂ 1.5ක් පොලිය විතරක් ගෙවන්න සිද්ධ වෙනවා. මාසිකව ගත්තොත් රුපියල් 12300ක පොලියක් කැඩෙනවා වගේම දිනකට පොලිය වෙන්නේ රුපියල් 410යි. ඉතින් ඔය වෙහිකල් බිස්නස් එකක් කරන්න ආස කෙනෙක් නම් මාකට් එකට ගැලපෙන වාහන විකුණන නොලෙජ් එකක් තියෙනවා නම් මම ඔයාලට මේ ණය ක්‍රමය රෙකමන්ඩ් කරනවා. විශේෂයෙන්ම ඉදිරියේදී ඔයාලට නිශ්චිත මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඉක්මනින්ම ගන්න පුළුවන් ණය ක්‍රමයක් තමයි ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා කියන්නේ. අවදානම ගොඩක්ම වැඩි. හැබැයි දැනට තියෙන ස්පීඩ්ම ණය ක්‍රමය තමයි මේක.